අයිබෝන් යාළුවනේ අද ඇත්තටම මේක මම කියන්න හදන්නේ පේපර් එකක් දෙවෙනිවාර විද්‍යා පේපර් එකක් තමයි කරන්න හදන්නේ හරිද? ඔයගොල්ලෝ මේක මට ඇත්තටම කියව හෙන කලින් වීඩියෝ ගේන්න බැරිනවා. අද තමයි මේ අවුරුද්ද දාන පළවෙනි වීඩියෝ එක. දැන් දෙවෙනිවාර විභාගය ළඟ හින්දා තව මේ පේපර් එක කරන්න හරිද? කරන්නේ 11 ශ්‍රේණිය එක. මම කරන්නේ දකුණු පළාතේ පේපර් එකක් හරිද? දැන්ම අපේ channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. එතකොට ආයෙ දාපු වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මම අද ඇත්ත කරන්න හදන්නේ දෙවෙනි වාරේ ප්‍රශ්න පත්‍රය දකුණු පළාතේ 2025. අපි එහෙනම් ඒක කරමු වැඩි කතා නැතුව. අපි එහෙනම් දැන් යමු වීඩියෝ එකට. හරි මේ කියලා තියෙන සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 1 සිට 40 තෙක් ප්‍රශ්න සඳහා මේකේ තියෙනවා 1 2 3 4 වර්ණ 4 දී ඇත. උත්තර 4ක් දීලා තියෙනවා. ඒකේ එකට ගහන්නලු. එහෙනම් අපි යන් ප්‍රශ්න වලට පළවෙනි ප්‍රශ්න දීලා තියෙනවා ආහාර සාම්පලයක් රසායනාගාර පරීක්ෂණ දෙකකට ලක් කළ විට පහත ප්‍රතිඵල ලැබෙනවා. පළවෙනි ප්‍රතිඵලය තමයි බෙනඩික් පරීක්ෂණය. ඒක දාපුවහම ගඩොල් රතු අවක්ෂේපයක් ඇති වෙනවා. බයිලේට් පරීක්ෂාව කරද්දී වර්ණෙහි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඒ මොකද ආහාර සාම්පලයක පරීක්ෂා කරද්දී හරිද? එතකොට මේ කියනවා ඉහත ආහාර සාම්පලයේ අඩංගු විය හැකි මූල ද්‍රව්‍ය නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද? මේ හැම එකක්ම නිවැරදිව දැක්වෙන පිළිතුර තමයි අහන්නේ අපෙන් හරිද? පළවෙනි උත්තරේ තියෙනවා CHO 2 තියෙනවා CHOS 3 තියෙනවා CHON 4 තියෙනවා CHCU. මේකට කියොත් උත්තරේ ඉන්නේ CHO. එතකොට මේකට උත්තරේ විතර ගන්න පුළුවන් CHO කියන පළවෙනි පිළිතුර. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට බහිස්රාවය මගින් ජීවියෙකුගේ ශරීරයෙන් ඉවත් කෙරෙන ප්‍රධාන අපද්‍රව්‍ය මොනවාද? මොකද බහිස්රාවය මගින් ජීවියෙකුගේ ශරීරයෙන් ඉවත් කෙරෙන ප්‍රධාන අමුද්‍රව්‍ය. හරිද? ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි අහන්නේ. උත්තර දීලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ් හා ජලය. අනිත් දෙවෙනි එක දීලා තියෙනවා යූරියා ලවණ සහ ජලය. 3 දීලා තියෙනවා යූරියා ලවණ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. 4 වෙනි එක දීලා ඔක්සිජන් සහ ග්ලූකෝස්. දෙකට ඇත්තටම මේකට උත්තරේ ගත්තොත් 3 එන්නේ යූරියා ලවණ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන පිළිතුර අපිට ගන්න පුළුවන්. බහිස්රාවය මගින් ජීවියෙකුගේ ශරීරය ඉවත් කරන ප්‍රධාන අපද්‍රව්‍ය තමයි ඒ ටික. හරි. තුන්වෙනි ප්‍රශ්නෙට ගියපුවාම ඒකේ තියෙනවා වවුලා මත තල්මසා අයත් වන සත්ව කාණ්ඩය වන්නේ. වවුලා සහ තල්මසා අයත් වන සත්ව කාණ්ඩය. උත්තර දීලා තියෙනවා ආවේස්, පිස්කේස්, රෙප්ටීලියා, මැමේලියා. අද මේ තුන්වෙනි ප්‍රශ්නෙට එන්නේ 4. මැමේලියා කියන පිළිතුර. අපි යන් 4ට මැග්නීසියම් ග්‍රෑම් 48 හි අන්තර්ගත වන මැග්නීසියම් පරමාණු සංඛ්‍යාව කොපමණද? මැග්නීසියම් දීලා තියෙනවා 24යි. ඒක උත්තර දීලා තියෙනවා 6.022 ගුණ කිරීම 1023. දෙවෙනි උත්තරේ දීලා තියෙනවා 12.044 ගුණ කිරීම 1023.
තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා 18.0.66 ගුණ කිරීම 10 23 24 හතරවෙනි උත්තරේ දීලා තියෙනවා 24.0.88 ගුණ කිරීම 10 23 කියලා. හතරට උත්තරේ ඉන්නේ 2. ඒක 2 කියන්නේ 12.0.44 ගුණ කිරීම 10 23. උත්තරේ එතකොට 2. දැන් පස්වෙනි ප්‍රශ්නෙට පහත සංයෝග අතරින් ද්‍රවීය සහ සංයුද බන්ධන සහිත සංයෝගය වන්නේ කුමක්ද? පහත සංයෝග අතරින් ද්‍රවීය සහ සංයුද බන්ධන සහිත සංයෝගය වන්නේ කුමක්ද? පළවෙනි උත්තරේ දීලා තියෙනවා NH3 2 CaCl2 3 CH4 4 CCl4. මේක පහට උත්තරේ එන්නේ 1 NH3 කියන පිළිතුර. අපි අනිත් ප්‍රශ්නෙට 6 වෙනි ප්‍රශ්නේ හෙබර් ක්‍රමයේ ඇමෝනියා නිපදවීමේදී උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනුයේ. ගද්ද හෙබර් ක්‍රමයෙන් ඇමෝනියා නිපදවීමේදී උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනුයේ. උත්තර දීලා තියෙනවා සවිවර යකඩය 2 වැනේඩියම් පෙන්ටොක්සයිඩ් 3 ප්ලැටිනම් 4 නිකල්ය. එතකොට 6ට ගන්න පුළුවන් අපිට 6ට ගන්න පුළුවන් එක විදිහට සවිවර යකඩ කියන විදිහට ගන්න පුළුවන්. මොකද සවිවර යකඩ පහත දැක්වෙන්නේ දෙමුහුම් කරන අවස්ථාවන් අතුරින් ප්‍රවේණි දර්ශ අනුපාතය. ඒ කියන්නේ 1:1 ලෙස ලැබෙන අවස්ථාව කුමක්ද? දැන් T capital T simple T ගුණ කිරීම simple T දෙක තියෙනවා. capital T ගුණ කිරීම capital T simple T තුන දිය තියෙනවා. capital T ගුණ කිරීම capital T හතර දිය තියෙනවා. capital T simple T ගුණ කිරීම simple T. ඇත්තම කිව්වොත් 7 වෙනි ප්‍රශ්නෙට උත්තර දෙකක් ගන්න පුළුවන්. ඒ උත්තර දෙක කිව්වොත් simple T නෑ capital T simple T ගුණ කිරීම simple T capital T ගුණ කිරීම capital T simple T. එතකොට මේකේ උත්තර දෙකක් තියෙනවා. ඔයගලන්ට උත්තර දෙකකට ගන්න පුළුවන්. 1යි 2යි කියන උත්තර දෙක තමයි මේකට එන්නේ. හරිද? ඔකන් මේ දෙක එකට ගන්න පුළුවන්. අපි යන 8 වෙනි ප්‍රශ්නෙට සමාන ආලෝක ප්‍රමාණයක් ලබා දෙන පහත බල්බ අතරින් කාර්යක්ෂමතාවයෙන් වැඩිම බල්බ වර්ගය වන්නේ කුමක්ද? මේ ටිකෙන් වැඩිම කාර්යක්ෂමතාවයක් වැඩි බල්බය මොකක්ද කියනවා. උත්තර බැලුවොත් සූත්‍රිකා බල්බය 2 ප්‍රතිදීප්ත පහන් 3 CFL බල්බ 4 LED බල්බ. 8 වෙනි එක එතකොට අපිට ගන්න පුළුවන් බල්බ අතරින් අපිට ගන්න පුළුවන් LED බල්බය තමයි කාර්යක්ෂමතාවයෙන් වැඩි හොඳ ආලෝකයක් ලබා ගන්න පුළුවන්. ඒක විදුලියත් අඩුයි. එතකොට උත්තරේ ඉන්නේ LED කියන එක. උත්තරේ LED. 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා මේසයක් මත තබා ඇති ලී කුට්ටියක් මත බලයක් යෙදූ විට එයට අනුව ඝර්ෂණ බලයේ විචලනය පහත ප්‍රස්ථාරයේ දැක්වේ. එහි AB හා C මගින් දැක්වෙන ඝර්ෂණ බලය අනුපිළිවෙලින් දැක්වෙන්නේ පහත කුමන පිළිතුරේද? ආකියම් ප්‍රශ්නේ මේසයක් මත තබා ඇති ලී කුට්ටියක් මත බලයක් යෙදූ විට එයට අනුව ඝර්ෂණ බලය විචලනය වන ප්‍රස්ථාරය දැක්වෙනවා. මෙතන එහි ABC මගින් දැක්වෙන ඝර්ෂණ බලය අනුපිළිවෙලින් දැක්වෙන්නේ පහත කුමන පිළිතුරේද කියලා. උත්තර ගත්තොත් එක දීලා තියෙනවා ස්ථිතික
ස්ථිතික ගතික සීමාකාරී 2 ස්ථිතික සීමාකාරී ගතික 3 සීමාකාරී ගතික ස්ථිතික 4 ගතික සීමාකාරී ස්ථිතික මේකට ඇත්තම මෙතන තියෙන්නේ ස්ථිතික එක මෙතන පාත්‍රය තියෙනවා සීමාකාරී මෙතින් ගතික වෙලා තියෙනවා හරිද එතකොට 9ට අපිට 9ට අත්ම ගන්න පුළුවන් දෙක විදිහට දෙවෙනි පිළිතුර තමයි එන්නේ ස්ථිතික සීමාකාරී ගතික අපි යන් 10 වෙනි ප්‍රශ්නෙට සිතුන් මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යිලු හරිද මෙම උෂ්ණත්වය කෙල්වින් පරිමාණයෙන් දක්වන්න ඇත්තම කෙල්වින් පරිමාණය කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් 273.1.5 එතකොට මිනිස් සාමාන්‍ය උෂ්ණත්වය 27යි නෑ 37යි එතකොට මේක හදන්න කරන්න තියෙන්නේ 273ට 37ක් එකතු කරන්න තියෙන්නේ හරිද එකතු කරන් පස්සේ තමයි කෙල්වින් අගේ එන්නේ එකතු කරන් පස්සේ උත්තරේ 310 දැන් 310 උත්තරේ තමයි අතන තියෙනවා 4 වෙනි පිළිතුර අපිට ගන්න පුළුවන් අපි යන් 11 වෙනි ප්‍රශ්නෙට 11 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සූර්යයා සිට පෘථිවියට තාපය සංක්‍රමණය වන ක්‍රමය කුමක්ද? සූර්යයාගේ සිට පෘථිවියට තාපය සංක්‍රමණය වන ක්‍රමය. උත්තර දීලා තියෙනවා 1 සන්නයනය 2 සංවහනය 3 විකිරණය 4 සංවහනය සහ විකිරණය. එතකොට සූර්යයාගේ සිට පෘථිවියට තාපය එන ක්‍රමය තමයි විකිරණ කියන පිළිතුර ගන්න පුළුවන්. ඒ කියන්නේ සූර්යයා ඉඳලා පෘථිවියට එන්නේ තාපය විකිරණ වල තමයි එන්නේ. හරිද? ඒක උත්තරේ අපිට ගන්න පුළුවන් විකිරණය කියන පිළිතුර. 12 තියෙනවා හුණුගල් වියෝජනයෙන් CaO ඒ කියන්නේ පිලිස්සු හුණු ලබා ගැනීමේ රසායනික ප්‍රතික්‍රියාවට අදාළ තාප ශක්ති විපර්යාසය නිවැරදිව නිරූපණය කොට ඇති දර්ශන දල ශක්ති සටහන කුමක්ද? මොකද්ද හුණුගල් එහෙම රසායනික ප්‍රතික්‍රියාවට අදාළ විපර්යාසය නිවැරදිව ඇදලා තියෙන දල ශක්ති සටහන තමයි අපිට ඉතින් තෝරන්න තියෙන්නේ. මේකෙන් දීලා තියෙනවා ශක්ති 4. ඒ අදාළ දල සටහන් ඇදලා. එතකොට මේකට අදාළ හුණු ගල් වියෝජනය වෙනට ඒකට අදාළ රසායනික විපර්යාස ශක්ති සටහන් දල සටහන වෙන්නේ අපිට ගන්න පුළුවන් දෙක විදිහට CaO ධන CO2 එතකොට CaCO3 වැඩි වෙනවා. හරිද? එතකොට උත්තරේ අපිට ගන්න පුළුවන් දෙක විදිහට. හරිද? දෙක ගන්න පුළුවන්. අපි යන් 13 වෙනි ප්‍රශ්නෙට ආලෝක වර්තනය පිළිබඳ පහත ප්‍රකාශ සලකන්නේ. මේකේ තියෙන ABC කියලා අපි බලමු මොනවද කියලා. ඒ තමා ආලෝකය ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට වර්තනය වන විට අභිලම්බය දෙසට හැරේ. B තියෙනවා ජලයට වඩා වාතයේදී ආලෝකයේ වේගය වැඩි වේ. C තියෙනවා ආලෝක වර්තනයේදී සංඛ්‍යාතය වෙනස් වේ. මින් සත්‍ය ප්‍රකාශ වන්නේ කියලා අහනවා. හරිද? මේ සත්‍ය එතකොට මේක බලමු මොනවද සත්‍ය ප්‍රකාශය කියලා. ආලෝකය ග්‍රහණතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට වර්තනය වන අභිලම්බය දෙසට හැරේ. එහෙම ගිහිල්ලා අභිවර්ධය දෙසට හැරෙනවා. ඇත්තට එහෙම වෙන්නේ නැහැ. එතකොට කයින් කරන්න වෙන අපිට. එතකොට CNෙත් නෑ මම හිතන්නේ ආලෝක වර්තනය වීම ආලෝක වර්තනයේදී සංඛ්‍යාතය වෙනස් වේ. ආලෝක වර්තන සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ ඇත්තටම.
මෙහි සත්‍ය වෙන්නේ ඇත්තටම සත්‍ය ප්‍රකාශය අපිට දෙක විදිහට ගන්න පුළුවන් බීපමණි කියන එක. ජලයට වඩා වාතයේදී ආලෝකයේ වේගය වැඩි වේ. ඇත්ත තමයි ඒක. ජලයට වඩා වාතයේදී ආලෝක වේගය වැඩි වෙනවා. ජලයේ ආලෝක වේගය අඩුයි. වාතයේ ආලෝක වේගය හුඟක් වැඩි. අපි යන් 17 වෙනි ප්‍රශ්නෙට සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරන ලෝහ නැත්නම් ලෝහය වන්නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සෝඩියම් හා පොටෑසියම්. එතකොට මේකට ගන්න පුළුවන් අපිට හතර විදිහට සෝඩියම් සහ පොටෑසියම් කියන පිළිතුර. තුඟ සිසිල් සමග ප්‍රතික්‍රියා කරන ලෝහය තමයි සෝඩියම් සහ පොටෑසියම් කියන්නේ. පහළ තියෙන එක්තරා තීර්යක් තරංගයක කොටස් පහත ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ එම තරංගය ඇතිවීමට ගත වූ කාලය තප්පර 3කි. එම තරංගයේ වේගය කොපමණද? මේක දීලා තියෙන එම තරංගයේ ඇඳලා දල රූපයක් ඒක මෙතන 2 මීටර කියලා දීලා තියෙනවා එකක. ඉතින් මේ කියන්නේ තප්පර 3කදී එතකොට අපිට මේක හදන්න පුළුවන් මේ කියන්නේ තප්පර එම තරංගය ඇතිවීම ගත වෙන කාලය තප්පර 2. එම තරංගයේ වේගය. එතකොට අපිට තරංගයේ වේගය මේකට උත්තරේ එන්නේ එක විතර ගන්න පුළුවන් 2 ms වින එකක වේගයකින් මෙම තරංගය යනවා. තප්පර 3කදී 2 ms වින එක වේගයකින් යනවා මේක. අපි 16 වෙනි ප්‍රශ්නට යමු. ඒකේ කියනවා කපාල ප්‍රතික්‍රියකයක උදාහරණයක් වන්නේ. කපාල බලමු මොකද්ද උත්තර කියලා. රත් වූ යමක් අත ගැටුණ විට අත වහා ඉවතට ගැනීම. 2 කිවිසුම් යාම. 3 පාදයේ කටුවක් ඇනුන විට පාදයේ වහා ඉවත් කර ගැනීම. 4 දීලා තියෙනවා. වැලමිට සංදියෙන් පාදයේ නැමීමය. මේ කියන්නේ කපාල ප්‍රතික්‍රියක උදාහරණයක්. හරිද? එතකොට අපි කවරේකට උදාහරණ ගන්න පුළුවන් කිවිසුම් යාම කියන පිළිතුර. ඉතින් 17ට වයින් නිෂ්පාදනය සඳහා බීජ රහිත මිදි බහුලව යොදා ගනී. මොකද වයින් නිෂ්පාදනය සඳහා බීජ රහිත මිදි බහුලව යොදා ගනී. එම මිදි ලබා ගැනීමට භාවිත කරන ක්‍රමය කුමක්ද කියලා උත්තර දීලා තියෙනවා. 1 විශේෂිත රසායනික පොහොරයක් යෙදීම. 2 පතන ඵලනය සිදු කිරීම. 3 ස්වපරාගණය පමණක් සිදුවීමට ඉඩ හැරීම. 4 පරපරාගණයක් සිදු කිරීම. එතකොට අපිට මේකට ගන්න පුළුවන් දෙවෙනි උත්තර විදිහට පතන ඵලනය සිදු කිරීම පාත ඵලනය. හරිද? අපි යන් 18ට ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධකයක් පරීක්ෂා කිරීමට යොදාගත් ඇටවුමක් රූපයේ දැක්වෙනවා. මෙම ඇටවීමෙන් පරීක්ෂණ කරන සාධකය කුමක්ද කියලා අපෙන් අහනවා. උත්තර දීලා තියෙනවා ආලෝකය, කාබෝහයිඩ්‍රේට් වායුව, හරිතප්‍රද, ජලය. මේකේ ප්‍රශ්නෙට කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධකයක් පරීක්ෂා කිරීමට යොදාගත් ඇටවුමක් තියෙනවා. මෙම ඇටවුමෙන් පරීක්ෂා කරන සාධකය. මේකේ සාධකය තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. මේකේ KOH. එතකොට මේකේ බලන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි සාධකය. එතකොට උත්තරේ 2 18 2 විදිහට ගන්න පුළුවන්. අපි යන 19ට ලේවායක මුහුදෙන් ජලය ලේවායක මුහුදු ජලයෙන් දුම් නිස්සාරණය කිරීමේදී NaCl අවක්ෂේප වීමත්
සමගම අවක්ෂේප වන සංයෝගය වන්නේ කියලා අහලා තියෙනවා. උත්තර දීලා තියෙනවා CaCO3 2 NgCl2 3 CaSO4 4 Na2CO4. එතකොට මේකට ඇත්තම කිව්වොත් 19ට ගන්න පුළුවන් දෙක විදිහට MgCl2 කියන එක මේකෙදි හරිද? ලුණු කාරණේ කරද්දි අපි යම් 20ට දංශක කෝෂ්ඨ දැකිය හැකි අපුෂ්ඨවංශී සත්ව කාණ්ඩය මොකක්ද කියලා අහනවා. නිදාරියා මොලුස්කා ඇනලීඩා එකයිනෝටර්මෙටා එතකොට 20ට අපිට ගන්න පුළුවන් ඒ විදිහට නිදාරියා කියන අපුෂ්ඨවංශී සත්ව කාණ්ඩය. අපි 21ට සෑම විටකම උඩුකුරු සහ අතාත්වික ප්‍රතිබිම්බයක් ඇතිවන්නේ උත්තර දීලා තියෙන එක තල දර්පණය උත්තල දර්පණය සහ උත්තල කාචවලිනි. දෙක තල දර්පණ උත්තල දර්පණ හා අවතල කාචවලිනි. 3 අවතල දර්පණ හා උත්තල දර්පණ හා උත්තල කාචවලිනි. 4 උත්තල දර්පණ උත්තල කාච හා අවතල කාචවලිනි. එතකොට මේක 21ට ගන්න පුළුවන් අපිට දෙක විදිහට තල දර්පණ උත්තල දර්පණ හා අවතල කාච වෙන්නේ කියන පිළිතුර. අපි 21ට හදිසි අවස්ථාවකදී සටන් කිරීම හෝ පලා යාම ප්‍රතිචාරය සඳහා ශරීරය විසින් වැඩි වශයෙන් උදාහරණ හෝමෝනය බලමු මොනවද හෝමෝන කියලා. ඉන්සියුලින් තයිරොක්සින් ඇඩ්‍රිනලින් කැල්සිටොනින්. එතකොට මේකට මොකක්ද උදාහරණ හෝමෝනය? 22ට මෙතන කියන්න මේක උදාහරණ හෝමෝන තමයි 3 ඇඩ්‍රිනලින් කියන හෝමෝන තමයි යන්නේ. හරිද? 3 දීලා තියෙනවා 23 දීලා තියෙනවා තෘණකුලයේ ශාකවල පර්වවල අන්තර්ථ විභාජක පටක බහුලව දක්නට ලැබීමට හේතුව කුමක්ද? උත්තර දීලා තියෙනවා ශාක කඳ මහත් කිරීම, අනිතක යාන්ත්‍රික ආධාරක සැපයීම, 3 පාර්වවල දිග වැඩි කිරීම, 4 ශාකයේ උස වැඩි කිරීම. එතකොට 23ට අපිට ඇත්තටම ගන්න පුළුවන් තුන විදිහට පාර්වවල දිග වැඩි කිරීම කියන පිළිතුර. 24ට මැග්නීසියම් ධන 2 අයනයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇති අයනය කුමක්ද කියලා අහනවා. K ධන Ca ධන 2 Cl ඍණ O2. මේකට උත්තරේ 25 නෙමෙයි 24. එතන කියවත් CO2 කියන එක. CO අර CO2 ඍණ කියලා තියෙන එක. අපිට ගන්න වෙන්නේ ඒක හරියද? ශතර මැග්නීසියම් ධන 2 කියන්නේ O ඍණ 2 කියන එක. දැන් 25ට එක්තරා ප්‍රතිරෝධයක අගය දැක්වෙන පළමු වර්ණ වලලු පිළිවෙලින් රතු කළු දුඹුරු විය. එම ප්‍රතිරෝධයෙන් දැක්වෙන අගය කුමක්ද කියලා අහනවා. බිංදුව කියොත් කළු, දුඹුරු සමාන 1, රතු සමාන 2. එතකොට මේ කොහා 25ට උත්තරේ 200ක් කියලා ගන්න පුළුවන් අපිට. 200ක් කියලා ගන්න පුළුවන් අපි නේ. උත්තරේ 25ට කොහොමද 200. අපි 26ට සැහැල්ලු ලී කුට්ටියක් ජලය මත පාවෙන ආකාරය පහත දැක්වේ.
එම ලී කුට්ටිය මත ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම සමානයි නිව්ටන් 3 විය. එම ලී කුට්ටිය පොල් තෙල් බදුනකට දැමූ විට උඩුකුරු තෙරපුම කියනවා නිව්ටන් 3ටම වේ අනද නිව්ටන් 3ට වඩා අඩු වේ නිව්ටන් 3ට වඩා වැඩි වේ නිශ්චිතව කිය නොහැකි කියලා දීලා තියෙනවා. එතකොට තේ පොල් තෙල් වල ඝනත්වය වැඩි ඇත්තටමනේ. එතකොට අපිට කියන්න පුළුවන් 26ට එතකොට මේ කියන්නේ ජලයේ උඩුකුරු තෙරපුම ජලයක උතර ගිරදී එතකොට අපිට මේකට 26ට ගන්න පුළුවන් 3යි එන්න වේ කියන එක. හරිද? එතකොට ජලයේ ඒ පොල් තෙල් වල ගින්න විට ඒකම සමානයි කියලා තමයි කියන්නේ. හරිද? එතකොට අපිට නිව්ටන් 3ක් විතර ගන්න පුළුවන්. අපි යම් 27ට ජංගම දුරකථන අතර සංවේදන කටයුතු සඳහා යොදා ගන්නා විද්‍යුත් චුම්බක තරංග වර්ගය කුමක්ද කියලා අහලා තියෙනවා. රේඩියෝ තරංග, ශුද්ධ තරංග, අදෝරක්ත තරංග, ආලෝක තරංග. ජංගම දුරකථනය කියන්නේ මොනවද? ශුද්ධ තරංග, ශුද්ධ තරංග. හරිද? ඒක උත්තර දෙක විතර ගන්න පුළුවන්. 27ට දෙක විතර ගන්න පුළුවන්. ස්කන්ධය අපි යම් 28ට ස්කන්ධය ග්‍රෑම් 300 බැගින් වූ සාර්ව සම නිව්ටන් තරාදි දෙකක් රූපයේ පරිදි තබා එක් තරාදියකට නිව්ටන් 8ක බර වස්තුවක් එල්ලා ඇත. මෙහි A හා B නිව්ටන් තරාදි දෙකේ පාඨාංකයේ පිළිවෙලින්. එතකොට මේ කියන්නේ තබා ඇත එක් තරාදියකට නිව්ටන් 8ක් බර වස්තුවක් එල්ලලා තියෙනවා. එකකට නිව්ටන් 8ක බර එකක් එල්ලලා තියෙනවලු. එතකොට මේකත් එතකොට ඒ බර දෙක සමාන. එතකොට එකක නිව්ටන් 8 අනිත් එකේ නිව්ටන් 7. එතකොට 28ට 3 විදිහට ගන්න පුළුවන් නිව්ටන් 8 සහ නිව්ටන් 8. ඒක දෙකම සමානයි. දෙකට මේ දාලා තියෙන්නේ සම සාර්ධ සම කියලා තියෙන්නේ මේකින්ද සම වෙනවා. හරිද? ඒක 8යි මේ 3 විදිහට තමයි එන්නේ. අපි යම් 29 වෙනි ප්‍රශ්නෙට O2 අණුවක ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන කොපමණද කියලා අහනවා. මොකද O2 අණුවක බලමු. O2 අණුවක එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන යන්නේ. එතකොට අපිට දෙවෙනි පිළිතුර ගන්න පුළුවන් දෙවෙනි හතර විදිහට ගන්න පුළුවන්. හරිද? අපි යන් 30 වෙනි ප්‍රශ්නෙට තනුකෝ කියන්නේ HCl අම්ලයට SN කැබැල්ලක් දැමූ විට සිදුවන ප්‍රතික්‍රියා වර්ගයේ කුමක්ද? රසායනික සංයෝජන, රසායනික වියෝජන, ඒක විස්ථාපන, දී විස්ථාපන. එතකොට මේකට අපිට ඒක විස්ථාපන කියන එක ගන්න පුළුවන්. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව තමයි HCl අම්ලයයි එසර් කැබැල්ල දැමූ විට වෙන්නේ. අපි යන් 31 වෙනි ප්‍රශ්නෙට AB සැහැල්ලු ඒකාකාර දණ්ඩේ දිග මීටර් 3ක් වේ. එය ඒ කෙළවරින් අසව්කර ඇති අතර B කෙළවරෙහි කිලෝමීටර් 7ක් ස්කන්ධයක් එල්ලා තියෙනවා. එතකොට ඒ ලක්ෂ්‍ය වටා බලපූර්ණ කොපමණද කියනවා. එතකොට x වටා තියෙන බලපූර්ණය තමයි අහන්නේ මේකේ. උත්තර දියා 8 mn 3 12 mn 80 mn 120 mn. හරිද? එතකොට 31ට
අපිට එතකොට මේකේ මේක යන AB සහල් දණ්ඩේ තුනක් තියෙනවා. අර්ගය බර 4ක් තියෙනවා. එතන මේක උත්තරේ වෙන්නේ 12යි එම්මින් කියන පිළිතුර. එතන මේ කියන්නේ බලපූර්ණ 12යි 32 ශාක සෛලයක ඇති ඉන්ද්‍රිකා කිහිපයක් පහත දැක්වේ. මයිටොකොන්ඩ්‍රියම, න්‍යෂ්ටිය, හරිතලව, මධ්‍ය රික්තක. ඒවා අතරින් ආලෝක අන්විෂය මගින් පමණක් දැකිය හැකි වන්නේ මොකක්ද අහන්නේ? ආලෝක අන්විෂයෙන්. එතන කියොත් ඒ බලන්නත් පුළුවන්. න්‍යෂ්ටියත් පේනවා. හරිතලවත් පේනවා. මධ්‍ය රික්තකයකුත් අපිට බැලුවොත් ආලෝක අන්විෂය ඔක්කොම පේනවා. එතකොට 32ට ඇත්තටම උත්තර ඔක්කොම එනවා බලන්න. නේද? AB පමණක්, BC පමණ, CD පමණ, BHD පමණ. එතකොට මේ ඔක්කොම එනවා. එතකොට ඔයගලන්ට නිකම් හම්බ වෙනවා මේකට කැමතියක් ගැහුවා. මේකට ලකුණු හම්බ වෙනවා. ඔයගොල්ලෝ මෙතන කැමති පිළිතුරක් ගහන්න මේ ඔක්කොම එනවා ඇත්තටම හරිද? ඔය එකක් ගහන්න. මේ පස්සේ මග ඇරලා යන්න බෑ. මේක එකක් ගහන්න. කැමති හේට ගහන්න ලකුණු දෙකක් හම්බ වෙනවා. හරිද? අපරාධ ඉතින් ගන්න. ඔක්කොම ආලෝක අන්විෂයෙන් බලන්න පුළුවන්. අපි 33 වෙනි ප්‍රශ්නෙට දී ඇති පරිපතය දෙකක ප්‍රතිරෝධකයේ අග්‍ර අතර විභව අන්තරය කොපමණද කියලා අහනවා. විභව අන්තරය තුළ මේක බලන්න පුළුවන්. මේ තියෙන පරිපතය 4 එතන 4යි මෙතන 2යි මෙතන 12යි වෝල්ට් ගියද මෙතන විභව අන්තරය වෙන්නේ 30. එතකොට මේක විභව අන්තරය අපිට ගන්න පුළුවන් මේ අර 4යි 2යි ඒ ගාන බලන්න. ඒක කොහොම හරි මෙතන උත්තරේ එන්නේ කොහොම හරි මෙතන විභව අන්තරය 4 වෙන්නේ මේකට වෝල්ට් 6ක විභව අන්තරය තමයි මේ පරිපතේ තියෙන්නේ. හරිද? හරි අපි යමු 34 වෙනි ප්‍රශ්නෙට. එක්තරා ද්‍රාවකයක H ධන ආයන සහ C ඍණ ආයන හා ජල අණුව අන්තර්ගත වේ. ඒ අණුව එම ද්‍රාවණය දුබල අම්ලයකි, ප්‍රබල අම්ලයකි, දුබල භස්මයකි, ප්‍රබල භස්මයකි. එතකොට එහෙම කියන්නේ ප්‍රබල අම්ලයකි තමයි මේක උත්තර වෙන්නේ. ප්‍රබල අම්ල කියන එක තමයි මේකට උත්තරේ වෙන්නේ. අපි යන 35 වෙනි ප්‍රශ්නෙට ABC යනු එකිනෙක වෙනස් අම්ල ද්‍රාවණ තුනකි. ඒවා සාන්ද්‍රණය දක්වා ඇත. මේක තියලා තියෙනවා එකම එකිනෙකට අම්ල තුනකි. එකිනෙකට වෙනස් අම්ල තුනක් තියෙනවා. ඉහත අම්ල ද්‍රාවණ තුනෙහි H ධන අයන සාන්ද්‍රණය නිවැරදිව සසඳා ඇති පිළිතුර කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට මේකේ උත්තර දීලා තියෙනවා A සමාන B, B විශාලයි, C කුඩයි කියලා දීලා තියෙනවා. දෙවෙනි එක දීලා තියෙනවා A කුඩයි, B විශාලයි, BC සමානයි. එතකොට තුන දීලා තියෙනවා A විශාලයි, B කුඩයි, B විශාලයි, C කුඩයි. C දීලා තියෙනවා C කුඩයි, A විශාලයි, A කුඩයි, B විශාලයි. හරිද? එතකොට මේ ගත්තොත් එහෙම x ධනායන පිළිවෙලින් ගත්තොත් එන්න ඕනේ C කුඩයි, A ලොකුයි. එතකොට B එකෙන් ගත්තොත් A කුඩයි, B ලොකුයි. හරිද? එතකොට උත්තරේ එන්නේ 4.
ගන්න පුළුවන්. හරිද? අපි යන් 36ට 36 දීලා තියෙනවා අධිවේගී මාර්ගයක 26 ms වෙන එකක ප්‍රවේගයෙන් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් ඉදිරියේ ඇති අනතුරක් දැක තිරිංග ක්‍රියාත්මක කිරීම සඳහා තප්පර 1.5ක කාලයක් ගත වූ අතර ඉන්පසු මන්දනයෙන් ගොස් රථය නතර වන විට තප්පර 8ක් ගත වී තිබිණි. ඒ සඳහා අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය පහත දැක්වේ. රියදුරා අනතුර දැක රථය නතර කරන තෙක් සිදු කළ විපර්යාසය කුමනද? උත්තර දීලා තියෙනවා 39.5 මීටර් 30 අනිත් එක 123.5 මීටර් 133.5යි 208.5යි. මේකට උත්තරේ වෙන්නේ 38 අපිට ගන්න පුළුවන් 123.5. හරිද? උත්තරේ මේ එකම බලද්දී අපිට ගන්න පුළුවන් 23.5 කියන එක. අපි 27 වෙනි ප්‍රශ්නෙට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන මෝටර් රථයක චාලක ශක්තිය 50000 ජූල් වේ. එහි ස්කන්ධය කිලෝග්‍රෑම් 1000ක් වේ. මෝටර් රථය ගමන් කළ ප්‍රවේගය වන්නේ කියලා අහනවා. උත්තර දීලා තියෙනවා 1 ms වෙන එකක් වේ, 10 ms වෙන එකක් වේ, 50 ms වෙන එකක් වේ, 100 ms වෙන එකක් වේ. මේක එතකොට ගත්තොත් අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. මේ ඒක ගාන කරලා බැලුවොත් මේ 10 ඇත්තටම කිව්වොත් මේකේ උත්තරේ ඉන්නේ 50000 10න් බෙදන්න ඕනේ. එතකොට උත්තරේ එනවා 0.3ට 0.3 කැපලා 50යි. එතකොට උත්තරේ ඉන්නේ 50යි ms වෙන එකක ප්‍රවේගයක් ගන්නවා. හරිද? එතකොට උත්තරේ මෙතන තියෙනවා 3. එතකොට අපිට 3 විදිහට ගන්න පුළුවන්. හරිද? අපි යන 28ට 38ට නෑ මේක වැරදුනා. හරිද? 50ක් නෙමෙයි. හරිද? ඒක කරලා බලද්දී මේක මෝටර චාලක ශක්තිය ජූල් 50000යි මේකේ කිලෝග්‍රෑම් 1000. එතකොට මේකේ ගත්තොත් ප්‍රවේගය හරිද? ප්‍රවේගය මේක බැලුවොත් එතකොට ඒ කරපුවාම ඉන්නේ හරිද? දෙක හරිද? 10යි ms වෙන එකක් තමයි ඉන්නේ හරිද? මට ඒක දෙක ගන්න වෙන්නේ හරිද? අපි 34 X මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග සාධන සංයෝගයේ සූත්‍රය XH3 වේ. Y මූලද්‍රව්‍ය මැග්නීසියම් සමග සාධන සංයෝගයේ සූත්‍රය Mg3Y2 වේ. X හා Y අතර සෑදෙන සංයෝගයේ සූත්‍රය වන්නේ XY වර්ග 2 x3 y2 x2 y3 කියලා තියෙනවා. එතකොට 34 අපිට ඇත්තටම ඉංග්‍රීසි උත්තර ගන්න පුළුවන් මේ කොම් බලද්දී x3 y2 විදිහට ගන්න පුළුවන්. ඒ තුන එතකොට අපි 29ට 29 තියෙනවා 39 හරිද? 39 හරිද? හෘදයේ අඩසඳ කපාට වැසීමේදී සිදුවන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. උත්තර බැලුවොත් කර්ණිකා දෙක සංකෝචනය වීමෙනි, කෝෂිකා දෙක සංකෝචනය වීමෙනි, කර්ණිකා හා කෝෂිකා විස්ථාපනය වීමයි, අනිත් එක කර්ණිකා හා කෝෂිකා සංකෝචනය වීමයි. එතකොට හෘදය කපාට වැසීම සිදු වෙන්නේ කර්ණිකා හා කෝෂිකා විස්තාරය වීම. හරිද? විස්තාරය වීම ඒ අඩසඳ කපාට වැසීමෙන් වෙන්නේ කර්ණිකා හා කෝෂිකා විස්තරණය වීම. එතකොට අපිට ගන්න පුළුවන් 3 වෙනි උත්තරේ.
අපෙන් අවසාන ප්‍රශ්නෙට 40 වෙනි ප්‍රශ්නේ සමුද්‍රීය පරිසර පද්ධතිවල ප්ලාස්ටික් දූෂණය හේතුවෙන් ඇතිවිය හැකි වඩාත්ම ප්‍රබලතම දිගුකාලීන ප්‍රතිවිපාකය කුමක්ද? ඒ කියන්නේ මේ පරිසර දූෂණය කරද්දී දිගුකාලීන ප්‍රතිවිපාකය මොකක්ද කියලා අහනවා. බලමු අපි උත්තර. ඒක දීලා තියෙනවා සමුද්‍ර ජලයේ වර්ණය වෙනස් වීම, 2 ධීවර කර්මාන්තයට බාධා ඇතිවීම, 3 සාගර ජීවීන්ට හානි වීම සහ ආහාර දාමයට ඇතුළු වීම, 4 මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාම. එතකොට මේකේ මේ හානි දිගුකාලීන එකක් බලන්න බෑ. මේ ඔක්කොම එහෙම වෙනවා. අපේ දිගුකාලීන එකක් වෙන්න බෑ. දිගුකාලීන ප්‍රතිපාකයක් තමයි අපිට ගන්න ඕන 3 වෙනි උත්තරය. සාගර ජීවීන්ට හානි වීම හා ආහාර දාමයට ඇතුළු වීම කියන එක අවසාන පිළිතුරට අපිට ගන්න පුළුවන්. ඉතින් මේ දක්වා ප්‍රශ්න 40ක් සාකච්ඡා කරා. හරිද? අපි තා වීඩියෝ දාලා තියෙනවා. හරිද? 10 වසරේ 3 වෙනි වාරටත් එකක් දාලා තියෙනවා. හරිද? ඒකත් ගිහලා බලන්න. මම ලින්ක්ස් ටික දාන්නම්. එහෙනම් ගොඩක් මෙච්චරලා රැඳී හිටියට ගොඩක් ස්තුතියි. අපේ channel එක දැම්ම subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙනම් අදට ගිහලා එන්නම් ඔයගලන්ට සුබ දවසක්.